හායි කොහමද? එනවද මාත් එක්ක මොනක් යන්න? කොහෙද යන්නේ කියලා බලමුද? එන්නකෝ යන්න. අද ඒ නිසා බෝඩිමට වෙලා ඉන්න කම්මැලි. ඒක නිසා අපි යනවා පුංචි ලෝකාන්තය බලන්න. කිලෝමීටර් 47ක් තියෙනවා. පාර දන්නේ නැහැ. ලොකේෂන් දාගෙන යන්නේ. පැය එකමාරක් විතර යනවා කියලා තමයි පෙන්වුවේ. අපිට පැය දෙකමාරක් විතර ගියා. එන්නකෝ යන්න ඉස්සරහට ලස්සන කොහමද කියලා බලන්න. ඇත්තටම යන්න තියෙන පාර මොන ලස්සනයි. පුංචි තේවැත්තක් මැදින් තමයි යන්න තියෙන්නේ. ඇත්තටම දිගටම තේවැත්ත මැදින් තමයි යන්න තියෙන්නේ. මාර ලස්සනයි. අපි යනකොට වහිනවා. ඔයාලට පේන ඇති වටේන මීදුම තියෙනවා. මාර ලස්සන ලොකේෂන් එකක්. පේනවනේ. ඇත්තටම කැම්පින් කරන්න ලස්සන තැනක්. යන්න ඕනේ තැනක්. කැම්පින් කරන්න කවුරු හරි තැනක් හොයනවා නම් ඇත්තටම පුංචි ලෝකාන්තේ ගිහින් බලන්න මාර ලස්සන ලොකේෂන් එකක් තියෙනවා. පාරවල් නම් අවුලක් නැහැ. පාරවල් හොඳට හදලා තියෙන්නේ. යන්න පුළුවන් මේ පුංචි ලෝකාන්තේ ළඟට වෙනකම් වාහනේ යන්න පුළුවන්. මාර ලස්සන තැනක්. පේනවනේ වලට view එක කොහමද කියලා. ඇත්තටම කැම්පින් වලට හොඳ තැනක්. ඇත්තටම මේක ඇස් දෙකෙන් බලා ගන්න ඕනේ. පරිසරයට ආදරය කරන කෙනෙක් නම් මාර ලස්සන තැනක් මේක. ඇත්තටම ඔළුවට මාර ලොකු නිදහසක් දැනෙන මේක දැක්කම. මාර ලස්සනයි ඉතින්. ඇත්තටම අපිට මාර වැඩක් වුණා. ලොකේෂන් දාන්න යනකොට තව චුට්ටක් කාගෙන් හරි අහලා බලන්න. ලං වෙනකොට චුට්ටක් ලොකේෂන් එක දිහාම බලන්න යන්න එපා. ඇත්තටම කාගෙන් හරි අහන්න මේ යන පාර ටිකක් අපිට පොඩ්ඩක්. ඇත්තටම මේ පාර පොඩ්ඩක් වැරදුනා. මේ බෝඩ් එකේ තියෙන ලෝකාන්තය කියලා ගහලා තියෙන බෝඩ් එක තිබ්බ තැනින් තමයි ඇතුළට දැම්මේ. දාලා ගොඩක් දුර ආවා කාගෙන්වත් ඇහුවේ නෑ අපි දෙන්න. ලොකේෂන් පෙන්නපු පැත්තට තමයි ගියේ. හැබැයි ලෝකාන්තය කියලා ගිහින් තියෙන ටවර් එකක් ළඟට මේ එතන මොනවත්ම තිබ්බේ නැහැ. මේ කන්දක් මුද්‍රණ නතර උනේ ගිහිල්ලා. ඒ වෙලාවේ කන්දේ නම් හැබැයි මේ මීදුම් පිල්ල තිබ්බා මාර ලස්සනයි. මාර ලස්සන ලොකේෂන් එකකට හැබැයි වැරදිලා හරි ආවේ. මාර ලස්සනයි. ඉතින් මොනවා කරන්නද? ලොකේෂන් බලාගෙන ආවා. ඇත්තටම අපි දෙන්න තීරුම් ගන්න තියෙන වැඩිත් නේද මන් දන්නේ. ආයෙපහුව ඉතින් කාගෙන්වත් අහන්න නැතුව පඬිතුකමට ආපු හින්දා ඉතින් ආයෙපහුව හැරිලා යන්න තමයි උනේ. ලෝකාන්තේ නම් හම්බුනේ නැහැ කියලා තමයි අපි හිතන්නේ. අපි ආයෙපස්සට ආයෙපහුව ආවා. දැන් ඉතින් මොනා කරන්නද? ආයෙපහුව අරගෙන ආවා පල්ලෙහාට. කවුරුත් හිටියේ නැහනේ අහගන්න ආයෙපහුව ආවා. කවුරු හරි හම්බ වෙනකම් පල්ලෙහාටම මේ කොහෙද හරියටම ලොකේෂන් එක දැනගන්න. ඔන්න ඉතින් දෙන්නත් එක හොඳ රවුමක් ඇවිදලා ආවා ඔන්න අවසාන පුංචි ලෝකාන්තයට. අපි ඇත්තටම මේක පව් කරගෙන ගිහින් තියෙන්නේ. මේ ඇත්තටම මාර ලස්සනයි. අපි එන වෙලාවේ උඩ මීදුම මොනවත්ම පේන්නේ නැහැ. මාර ලස්සනයි. ඔය හරිය තමයි මේ කැම්ප් එක ගන්න පුළුවන්. මාර ලස්සනයි. කැම්පින් ගන්න කෙනෙක් නම් මාර ලස්සන view එකක් තියෙන මෙතන. ඇවිල්ලා බලන්න. ආරක්ෂාව අතිනුත් හොඳයි. අවුල් නැහැ. ඇවිල්ලා බලන්න මාර ලස්සනයි. මං එනකොට මේ මීදුම තිබ්බේ නැහැ. වීඩියෝ එක ගන්න වෙලාවේ මීදුම. ඉතින් ඔයාලට පෙන්වන්න විදියක් නැහැ කොයි වගේද view එක කියලා. මාර ලස්සනයි. අපි මෙතන ඉන්නකොට වලාකුළු වලට උඩින් අපි ඉන්නවා වගේ. මේ වටේටම කවුරු පේනවා ලස්සනට. මාර ලස්සනයි. මීදුම තියෙනවා. වෙලාවකට මීදුම එනවා. වෙලාවකට නැහැ. ලස්සන view එකක් තියෙනවා. ඇවිල්ලා බලන්න. ඕන් දැන් චුට්ටක් මීදුම අඩුයි. ඔයාලට පේනවා ඇති වටේට. පොඩ්ඩයි හැබැයි වලාකුළු අපිට පාතින් තියනවා වගේ පේන්නේ නේද? මාර ලස්සනයි. ඔය ටික විතරයි පේන්නේ දැන්ට. මීදුම ඒ තරම් මීදුම පේනවනේ වටේට මීදුම. ඔය ටික විතරයි දැන් මීදුම නැත්තේ. මාර ලස්සනයි. ඉතින් ඔයාලට ඇවිල්ලාම බලන්න ඕනේ. මේක පෙන්නලා මදි. මේ ඇවිල්ලා බලන්න මාර ලස්සනයි. මේ මාර ලස්සන view එකක් තියෙන. පේනවනේ ලස්සනයි වලාකුළු. අපි වලාකුළු වලට උඩින් ඉන්නවා වගේ අපිට පේන්නේ. දැන් නම් හවස්ලා තියෙන මීදුම වෙඩි. පේනවනේ වටේටම මීදුම තියෙන්නේ. එහෙනම් අපි ගමන මෙතනින් ඉවරයි. එහෙනම් තවත් දවසකින් හමු වෙමු. යන්න. බයි.